බලන්න ඊයේ රටේ වෙච්ච සිද්ධිය අපි බැලුවොත් කවුරුවත් මේකට වාක් කියන්න අපි ඉඳලා සම්පූර්ණ දෙමව්පියෝ ඉඳලා වාක් කියන්න ඕන වැඩක් මේක. තේරුණාද? ඒ මොකද හේතුව දෙමව්පියෝ හරියට පොඩි කාලේ ඉඳලා ළමයා අල්ලගෙන යනවා සිස්සත්තේ දක්වා අල්ලගෙන යනවා. සිස්සත්තෙන් පස්සේ අල්ලගෙන සිස්සත්තෙන් පොඩ්ඩක් රිලීස් කරනවා. ඒ ළමයා සිස්සත්තේ පාස් වුණා දැන් හොඳයි නැත්නම් එහෙමයි කියලා. ඔය ගොඩාක් ඉගෙන ගත්තු අය තමයි ඔය ඇතුළ වල ඉන්නේ. නූගත්තුන්ට වඩා බලන්න ඊට පස්සේ ඒ ළමයා එතනින් පොඩ්ඩක් ඇවිල්ලා සාමාන්‍ය පෙළේ විභාගය වලට ළමයා අතහරිනවා. ළමයා කියන ළමයාට ඕන දෙයක්. දැන් ළමයා හොඳයි ළමයාට වැඩ පුළුවන් එහෙම කියලා. එහෙම වෙච්ච අය තමයි අසාධාරණයක් වෙච්ච මිනිස්සු තමයි ඇතුළ වල ඉන්නේ. ඒක වාක්‍යයන් දෙමව්පියෝ සම්පූර්ණ වගේ දෙමව්පියෝන් ඉඳලා. මොකද දෙමව්පියෝ හරියට ළමයි හදන්නේ නැහැ. ඔය වගේ තැන් වලට යන්න විදිහක් නැහැ. රටේ ආර්ථිකයත් එක්ක යනකොට තමයි ඔය වගේ තැන් වලට යන්නේ. දැන්වත් තේරුම් ගන්නවා අලුත් පරම්පරාව තේරුම් ගන්න ළමයා හදලා වන්දලා දීලා තරක විතර්ක නැති වුණත් මේ මිනිස්සු තරජනය කරන්න කියනව නෙවෙයි. ඒ ළමයි හැදුවා වගේම තමයි මේ වගේ ලොකු විනාශ වෙනවා. ඉස්සලා යුද්ධයක් තිබ්බා. යුද්ධේ කාලේ කොච්චර මිනිස්සු දුකින් හිටියද. ඒ වගේ දැන් මේ වගේ සිද්ධියක් වුණාම පස්සේ මොන වීඩියෝ එකක්වත් කරන්න තියා මොනවද හිතනවද? අයිය අප්පා මෙහෙම වෙන්නේ රටට කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට? ඇත්තෙන්ම ළමයා බැඳලා හොයලා බලන්න කියන්නේ අන්තිම මොහොතේ අර මේ ළමයාට මට සලකන්නේ නැහැ කියලා ඉදිරි ගා ඉන්න එක නෙමෙයි මම කියන්නේ. අපි කියන දේ අහන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ ළමයට තේරුම් ගන්න, තව තැනකට යන්න, ආම්දුර කෙනෙකුට හරි කියලා තේරුම් කරවන්න. මෙහෙම කරන්න එපා කියලා. ළමයාට ලැජ්ජා නොවන විදියට ළමයට තේරුම් ගන්න අපිට සමාජයේ ජීවත් වෙන්න අපිට මේ සමාජයේ ජීවත් වෙන්න ක්‍රමයක් හොයලා දෙන්න කියලා මේ පිළිවෙලට ජීවත් වෙන්න. දෙමව්පියෝ ආදර්ශමත් වෙන්න. මට නම් කියන්න තියෙන එච්චරයි. ඊයේ සිද්ධිය සම්පූර්ණ බලන්න දැන් රජේ මේ වෙනකොට දැන් කරන්නේ රජේ මොකද? රජයේ තිය මුළු රටම මේ සතිය ඕක අල්ලනවා. මොකද 1 week match නේ තියෙන්නේ දැන්. ටෙස්ට් මැච් වගේ ටෙස්ට් මැච් තියෙන දවස් 5ක් ගාව ඉවරයි. ආයෙ ලබන සතියේ එකක් අල්ල ගන්නවා. ඕක තමයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ. අපේ රටවල් දියුණු වෙන්න බැරි හේතුව ඒකයි. මොකක් හරි එකක් අල්ල ගන්නවා දේශපාලනකාරයෝ ඔක්කොම එකතු වෙලා දැන් ඉතින් ඇමති මහා ලෝකෝටි කොට මේක වගේ කිව්ව අපි බාර ගන්නවා කියලා. බාර ගන්න ඉස්සලා ওই මිනිසුන්ට එක පුහුණු කරන්න ඕන. අඩුම ගානේ මාස 3න් 3 හරි මේ පුහුණුවක් දෙනවා බන්ධනකාර නිලදා මේ බන්ධනකාර රන්දවියන් එළියට ගන්නේ කොහොමද? තුලට දාන්නේ කොහොමද? හැම දෙයකටම පුහුණුවක් කරන්න මතක් කරන්න ඕන. මේ මිනිස්සු එමෙන්නේ ආව හැන්දෑවට ගෙදර දාලා ගැහුවා කිව්වා මේවා කරා ගියා යන්න. අස්සන ගැහුවා පහට ඔප්පේ අස්සන ගැහුවා. ඒක බලාපොරොත්තු වෙන්නේ. බලන්න කාටද හොඳ අදහස් එන්නේ කියලා.